Good morning guys. අන්න අද අපි ඇවිල්ලා අරන් ඇවිල්ලා තියෙනවා අපේ මේ vlog එක අපේ channel එකේ දෙවෙනි දෙවෙනි වීඩියෝ එක වීඩියෝ එක. නෙවෙයි ළමයි. ඉතින් අලුත් වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. සිතාමනේ. මේ පාලම් දෙක දැක්කම ඔයාලට සමහරට හිතා ගන්න පුළුවන් අපි කොහෙද ඉන්නේ කියලා. දන්න කට්ටිය කමෙන්ට් කරන්න. තව ටිකක් වෙලා ඇද්දි ඔයාලට බලා ගන්න පුළුවන් නේ. එහෙනම් ඉස්සරහට කියලා බලමු. අපි කියන්න කලින් පුළුවන් නම් ගෙස් කරන්න බලන කට්ටිය. එහෙනම් කට්ටියම දවසම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම පේනවා ඇති මේ තැන මොකක්ද කියලා. ඉතින් කට්ටියටම අඳුරන්න පුළුවන් මේ වීඩියෝ එක දැක්කම. අපි අද ඇවිල්ලා තියෙන්නේ කළුතර. ඉස්සෙල්ලා මම කළුතර චෛත්‍ය වඳින්න. ඉතින් අද දවසේ ගොඩක් ප්ලෑන්ස් තියෙනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් හැමෝම ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙම මෙල්ලනවා. ගයිස් බලන්න අපිත් එක්ක අද අලුත් සමාජිකයෙක් ඉන්නවා. කැමරා ෂයි හැබැයි. සුදුවාමිනේගේ නංගි ආවා කිව්වා අපි එක්කන් ආවා එන්න බෑ කියලා කිව්වේ. නැත්නම් අපි එක්කන් ආවා. බොහොම අමාරුවෙන් ඇදලා ඊයේත් එන්න බෑ කිව්වා. මන්නේ අපි අරන් ආවා. බලමුකෝ ඉස්සරහට එන. ගයිස් ඔයාලා දන්න ඇති මේ ගඟ මොකන්ද කියලා. කළුතරින් ඇවිල්ලා මොහොතට වැටෙන්නේ සමන්ල කන්දෙන් පටන් ගන්න කළු ගඟනේ. ඉතින් ගොඩක් කට්ටිය දන්න ඇති කළුගඟ මෝය තමයි ඔය ඉස්සරහා පේන පාලමෙන් එහා පැත්තේ ඉන්නේ කළුගඟ මෝය. ඉතින් කළුගඟ මේ විදිහට මහා ජල කඳක් එක්ක ඇවිල්ලා මීට ගලාගෙන ගිහිල්ලා මොහොතට වැටෙනවා. ඉතින් මාර ලස්සන සීන් එකක් මෙතන තියෙන්නේ ගඟත් එක්ක. මාරම ලස්සනයි. ගයිස් ඔයාලා හැමෝටම පේනවා මේ තියෙන්නේ ලංකාවේ කවුරුත් ඇවිල්ලා නැති වෙන්න බැරි ඉතාමත් ලස්සන නිර්මාණයක් විත්ත කළුතර චෛත්‍ය. ඇත්තටම කියනවා නම් මේක නෙමෙයි චෛත්‍ය. මේක තියෙන පොඩි චෛත්‍ය තමයි හරිම චෛත්‍යය. අපි හඳුන්වන්නේ කළුතර චෛත්‍ය කියලා. මේ චෛත්‍ය ඔයා කොළඹ පැත්තේ නම් ආවත් ගාල්ල පැත්තේ නම් ආවත් සාමාන්‍යයෙන් දුරක ඉඳන් ඔයාට මේ ලස්සන ස්තූපේ පේනවානේ. ඉතාමත් අගනා නිර්මාණයක් කළුතර චෛත්‍ය රාජානන් වහන්සේ. බලන්න ඔයාලට වෙන්නේ මොකක්ද කියලා හරිද? අපේ නංගි පැත්තට අයියා කැමරාව අරගෙන නැද්ද? අපේ නංගි උතුනේ සිටි කාලා අර පැත්තට දුවනවා අර. ඔය ළමයි අපි දැන් යන්නේ බෝධින්හන්සේ අතුරට උතනේ. Babae, ilan na kasi. ඔය දින්නේ මේ මෙතන දැන් මුලට එන්න ඕනේ වීඩියෝ කැලා හරි දෙවිදි vlog එක හරියට ගන්නද ඔය උදේ අපි කාපු තැන. පස්සේ අපි ගියා පොඩ්ඩක් ඇවිදලා බලන්න. ඔය මං කැම්පස් එන්න කලින් මාස ටිකේ ඔක ගියේ මම මතක නැහැ මොන මාසෙ කියලා. අපි වඩේ රෙදි වගේක් හිම ගන්න ගියා. ඊළඟට දැන් අපි ගෝධියෙන් පස්සේ
සැරයි එතන කට්ටිය ගෝ බහින්න එපා කියලා. ගයිස් අපි දැන් කොහෙද නැති shopping කරන්න ගියා. බෝඩියට ගියා. සයිඩ්ට ගියා. ඒ ඔක්කොම ඉවර කළා ගයිස් අපි ආවා කැලිඩෝ බීච් එකට. ඉතින් කැලිඩෝ බීච් එක කියලා ඉතින් පිටිපස්සෙන් පේනවා ඇතිනේ. ලංකාවේ බුද්ධිමත් මිනිස්සුන්ගේ තත්ත්වය. මම තමයි ඉතින් හැටි. ඉතින් කතා කරන්නේ කටින් විතරක් වැඩ කරලා වැඩක් නැහැ. පේන්නේ හැටි. ඉතින් ගයිස් ඔයාලවත් අඩුම මේ වගේ තැන් වලට එනවා නම් Taman ගේන කුණු මෙතන ඩස්ට්බින් ඒගොල්ලෝ තියලා තියෙනවා. ඒවට බැහැර කරන්න උතර පේනවනේ මෙච්චර ලස්සන බීච් එකට වෙලා තියෙන දෙයක් නේ. ඔව් දාන්න එපා කියලා ඉතින් අඩුම අර ගන්න shops වල ඉන්න කට්ටිය පවා දැනුවත් කරනවා දාන්න එපා කියලා ඉතින්. මේ තරමටම ඉතින් අවුල් කියන්නේ වань ඉස්සරහටත් එතෙම මම පෙන්නනම් ඔයාලට. හොඳටම අවුල් හැම පැත්තෙම කුණු විතරයි. බලන්න ගයිස් මේ බීච් එකේ කොච්චර කුණු තියෙනවද කියලා. අපිට ගයිස් රැල්ල පා ගන්න විදිහක් නැහැ. රැල්ල පට්ටම සැරයි. අපි දෙන විතරක් පානවා කමන්නේ. අපි දෙන විතරක් නම් කමන්නේ. අත දරුවෙක් ඇවිල්ලා ඉන්න අපිත් එක්ක ඉන්න කරන්න කිසිම දෙයක් නැහැ. වඩාගෙන යන්නත්. වඩාගෙන යන්නත් බෑ. හරි බරයි. දැන් ඉතින් රැල්ල දැක යන හොගාන පොකුණ බැලුවා. අපි යනවා. කන්න නංගියම ඔකොතනින් පස්සේ කිසිම වීඩියෝ එකක් අපේ අවසාන රෝගී කෙන් කරන එකට කියන්නේ ගයිස් දුක කරදරයක් වුණා. වීඩියෝ කිසිම දෙයක් ගන්න උනේ නෑ. අපේ ඩිවයිස් එකේ බැටරි බැස්ස හොඳටම charge කරගන්න තරක් නෑ. අපේ power bank එකක් නෑ අද. ඒක මම කරගන්නව දෙයක් නැතුව යන්තම් charge කරගෙන දැන් අපි ගිහිල්ලා ඉවරලා දැන් මේ ගෙදර යන ලෑස්ති වෙන්නේ. ෆොටෝස් තියෙනවා. ෆොටෝස් දාන්නම් පුළුවන් විදියට. නම් ඊගා වීඩියෝ එකෙන් සෙට් වෙනකම් කට්ටියටම ජය වේවා. බයි බයි guys. subscribe කරන්න, comment කරන්න, share කරන්න.